R22 තියෙන යුනිට් එකක් පර්ච් කරා වගේ නෙමෙයි R32 හරි R14 හරි තියෙන මොඩර්න් ඉන්වර්ටර් AC එකක් හරි නන් ඉන්වර්ටර් AC එකක් හරි වැකුම් කරන්නේ නැතුව පර්ච් කිරීම විතරක් කරන එකෙන් ඔයාලට එන්න පුළුවන් ලෙඩ තුනක් ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න යන්නේ. පළවෙනි ලෙඩේ තමයි ගෑස් ප්‍රමාණය අඩු වීම. ඩිරෙක්ට් ගෑස් ලොස් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වෙන්නේ අපි ලික්විඩ් ලයින් එක වෑල් එක පොඩ්ඩක් කරලා සිස්ටම් එකේ තියෙන ලයින් එක දිගේ ලික්විඩ් යවලා පිටට වාතය තියෙන ඒවා සක්ෂන් එකෙන් එළියට තල්ලු කරන එක තමයි කරන්නේ. ඉතින් ඒක වෙන එකෙන් වෙන්න පුළුවන් තව හේතුවක් තමයි යුනිට් එකේ සාමාන්‍යයෙන් හිතන්නකෝ 18000 BTU එක වගේ ග්‍රෑම් 750 ග්‍රෑම් 950 වගේ ප්‍රමාණයක් තමයි රෙෆ්‍රිජරන්ට් වෙන්නේ. ඉතින් ඒකෙන් සාමාන්‍ය එක පර්ජින් එකකට ග්‍රෑම් 50 100ක් වගේ ප්‍රමාණයක් අයින් වුණොත් ඒක යුනිට් එකට සෑහෙන ලොකු බලපෑමක් වෙනවා. ඒ වගේ අවස්ථා දෙක තුනක් වුණොත් අනිවාර්යයෙන්ම යුනිට් එකේ තියෙන ගෑස් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එන්න පුළුවන් දෙවන ලෙඩේ තමයි මේකේ තියෙන PO ඔයිල් එක ඇසිඩ් බවට පත් වීම. ඉතින් එතකොට ඉන්ටර්නල් මයික්‍රෝ ලීක්ස් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අභ්‍යන්තරේ කුඩා ලීක් ඇති වෙන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් වැඩි. ඉතින් R32 කම්ප්‍රෙසර් වල තියෙන PO ඔයිල් කියන සින්තසිස් ඔයිල් එක. ඉතින් මේක තෙතමනයට හරිම සංවේදී ඔයිල් එකක්. ඉතින් ලයින් එක පර්ච් කළාට ඇතුලේ තියෙන තෙතමනය 100%ක් ඉවත් කරන්නේ නැහැ. ඉතින් ඒවා මේ PO ඔයිල් එක මික්ස් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඉතින් මේ තෙතමනය ඇතුලේ තියෙන PO ඔයිල් එක මික්ස් වෙලා කෙමිකල් රියැක්ෂන් එකක් වෙනවා. ඉතින් ඒකෙන් තමයි ඇසිඩ් සහ ස්ලජ් හැදෙන්නේ. ඉතින් ඒක කාලයක් යද්දී වෙන්න පුළුවන් දේවල් තමයි මේ ඇතුලේ තියෙන කොපර් බටර් සහ පියුබ් බ්ලෙන්ඩ් වල ඉතාමත් කුඩා ප්‍රමාණයේ මයික්‍රෝ ලීක්ස් හැදෙනවා. ඉතින් ඒව සමහරක් විට සබන් ගාලා අපිට සබන් පෙන වලින් හොයන්න පුළුවන් ලීක් නෙමෙයි. ඉතාමත් කුඩා ප්‍රමාණයේ මයික්‍රෝ ලීක් බවට පත් වෙනවා. ඉතින් මේවා කාලයත් එක්ක වාගේ AC එකටත් වෙන්න පුළුවන් දේවල්. වෙන්න පුළුවන් තුන්වෙනි ලෙඩේ කැපිලර් ටියුබ් පීස්ටප් වෙන එක. ඉතින් මේකෙන් වෙන්න පුළුවන් දේ තමයි සක්ෂන් ප්‍රෙෂර් එක ගොඩක් දුරට අඩු වෙන එක. ඉතින් මම ඔයාලට මුලින් කිව්වා වගේ යුනිට් එක වැකුම් කරන්න නැතුව පර්ච් කරන එක විතරක් කළා මේකේ තියෙන තෙතමනය සම්පූර්ණයෙන් 100%ක් අයින් වෙන්නේ නැහැ. ඉතින් මේ තෙතමනය ඊවි ළඟදී එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික එක්ස්පෙන්ෂන් වෑල් ළඟදී එහෙම නැත්නම් කැපිලර් ටියුබ් එක ළඟදී මේකේ තියෙන උෂ්ණත්වය රෙෆ්‍රිජරේටර් වල ගොඩක් අඩු වෙනවා. එතකොට CL සෙන්සර්ස් එක බිඳුවට වගේ ආවට පස්සේ ඒ තෙතමනේ අයිස් බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අයිස් ක්‍රිස්ටල් බවට පත් වෙන්න පුළුවන්. අර්ධ වශයෙන් මේකේ කැපිලර් ටියුබ් එක එහෙම නැත්නම් EV එක එක්ස්ටෙන්ෂන් වෑල් බ්ලොක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාට පස්සේ මේකේ සක්ෂන් ප්‍රෙෂර් එක ගොඩක් දුරට අඩු වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාට පස්සේ ඔයාලට හිතා ගන්න පුළුවන් වාගේ AC එක අනිවාර්යයෙන්ම කූල් එක අඩු වෙනවා. ඉතින් මේ වගේ ලෙඩක් ආවම පස්සේ ටෙක්නීෂියන් කෙනෙකුට ටිකක් හොයා ගන්නත් තමයි. මොකද මේක යුනිට් එක ඔන් එකේ තිබිද්දි සක්ෂන් ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් 20-30ට වගේ අඩු වෙන්න පුළුවන්. හැබැයි යුනිට් එක ඕෆ් කරාට පස්සේ නැවත අර අයිස් ක්‍රිස්ටල් දිය වෙලා ආයි ගෑස් බැලන්ස් වෙනවා. හැබැයි මේක අපිට පෙන්වන්නේ ලීක් එකක් විදියට. හැබැයි ඇත්තටම බැලුවොත් ඒක ලීක් එකක් නෙමෙයි. ඒක ඇතුලේ සිද්ධ වෙන අර වගේ කිමිකල් රියැක්ෂන් එකක් හින්දා වෙන දෝෂයක්. R32 හරි R14 හරි තියෙන යුනිට් එකක් ගැලවුවට පස්සේ පර්ච් කරන එක කරන්න එපා. අනිවාර්යයෙන්ම යුනිට් එක වැකුම් කරන්න මයික්‍රෝන්ස් 500ක්වත් වෙනකම් අඩුම ගානේ විනාඩි 15ක් 20ක් කාලයක් මේක වැකුම් කරගන්න. එහෙම නැත්නම් යුනිට් එකේ ආයු කාලය අනිවාර්යයෙන්ම අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න දිගටම මාව ෆලෝ කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.